හායි යාළුවනේ. අද අපි මේ vlog එකෙන් ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ අපි කොහොමද online groceries කරන්න කියලා. චීනයේ ජනප්‍රියම බඩු මිලදී ගන්න ක්‍රමයක් තමයි මේ online shopping කියලා කියන්නේ. ඉතින් චීනයට ආවට පස්සේ මගේ වැඩත් ගොඩාක් පහසු කරගන්න මට මේ online ක්‍රමයට බඩු ගෙන්න ගන්න එක හරිම පහසුවක් වුණා. මම සාමාන්‍යයෙන් සතියකට අවශ්‍ය කරන බඩු ඔක්කොම එකවර ඔන්ලයින් ගෙන්න ගන්නවා. ඉතින් අද අපි මේ vlog එකෙන් බලමු කොහොමද මේ සතියට අවශ්‍ය කරන බඩු ඕඩර් කරන්න කියලා. අද අපි බඩු ඕඩර් කරන්නේ Meituan කියන ඇප් එකෙන්. ඇත්තටම මේක ලොකු platform එකක්. මේකේ groceries බඩු විතරක් නෙවෙයි, hotel booking, food delivery, transportation tickets book කරන ඒවා, flowers, medicine, online movie tickets book කරන වගේ ගොඩාක් ලොකු පරාසයක වැඩ ගොඩක් කරගන්න පුළුවන් platform එකක් තමයි Meituan කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන supermarket කියන කොටසට ගියහම මේ පේන්නේ මම නිතර දෙවේලේ බඩු online order කරන supermarkets කිහිපයක්. මේට අමතරව මට වෙන සුපර්මාකට් එකකින් බඩු ගන්න ඕන නම් මට පුළුවන් මෙතන සර්ච් බාර් එකේ ටයිප් කරලා සුපර්මාකට් එක අදාළ සුපර්මාකට් එක සොයාගන්න. අද මම groceries order කරන්නේ Walmart එකෙන්. Walmart එකෙන් මට තේරෙන විදිහට නම් reasonable prices වලටත් තියෙනවා. ඒ වගේම local වගේම foreign products උත් මේකේ මට එක සැරේට ගන්න පුළුවන්. ඒත් එකම ඉක්මනින් deliver කරනවා. මේ පේන්නේ ඔයගලන්ට සුපර්මාකට් එකේ තියෙන දේවල් categorize කරලා තියෙන විදිය. අප්මව ඉස්සෙල්ලාම fruits ගන්නවා. මේකේ fruits සහ මල් කියන දෙකම එකම කැටගරි එක තමයි තියෙන්නේ. හැබැයි ඇත්තටම මම අද ගන්න හිටපු fruits වර්ග දෙකක්ම නැහැ, වරක සහ strawberry. අපි අනිත් පෙරවලට ගිහිල්ලා බලමු කොහොමද ඒක ඩිස්ප්ලේ කරන්නේ කියලා. ඇත්තටම වෙනදට මම මේ විදිහට ඩීටේල්ස් බලන්නේ නැහැ, මොකද මට දැන් ඒක අරගෙන පුරුදු නිසා. හැබැයි අද අපි බලමු කොහොමද මේගොල්ලෝ මේ ඩීටේල්ස් පෙන්නලා තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මේගොල්ලෝ මේ පෙන්නන ඩීටේල්ස් වල විදියටම අපිට ෆෘට් එක හම්බ වෙනවා. එහෙම නැත්නම් අපිට කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. මේ පේන විදියට මේ අලිගැට පෙරවල ග්‍රෑම්ස් කොච්චරක් තියනවද, ඒකේ ස්වභාවය කොහොමද, ඒත් එකම අලිගැට පෙර ගෙඩියෙන් හදාගන්න පුළුවන් කෑම වර්ග මොනවද. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ අලිගැට පෙර ගෙඩියේ ස්වභාවය අනුව ඒක ඉදිලාද, ඒකේ ඉදෙන තත්ත්වය මොකක්ද, ඒත් එකම අලිගැට පෙර ගෙඩියක් ඕපන් කරන්න කොහොමද කියන එක, හැම ඩීටේල් එකක්ම මේගොල්ලෝ මේකෙදි සඳහන් කරලා තියෙනවා. සමහර ප්‍රොඩක්ට් ඩීටේල්ස් මේගොල්ලෝ වීඩියෝස් වලින් අපිට පෙන්නනවා. ඒත් එක්කම පහළ අපි අර කලින් පෙන්නපු විදියට ඩිස්ක්‍රිප්ෂන් එකකුත් දානවා. මගේ ග්‍රොසරි shopping එකේ මම ආසම කරන කොටස තමයි මල් තෝරන එක. අද මම ගන්නේ කානේෂන් මල්. කානේෂන් මල් මේගොල්ලෝ කියලා තියෙනවා මට රැන්ඩම් කලර් එකක් තමයි හම්බෙන්නේ කියලා. මේකේ පහළ අපිට සාමාන්‍යයෙන් එන කලර්ස් පෙන්නලා තියෙනවා. ඉතින් මේ කලර්ස් ඔක්කොටම මම කැමති නිසා එකෙන් මොකක් ආවත් මම ඒකට කැමති. ඊට පස්සේ මේකේ පහළට යද්දී තියෙනවා අපි කොහොමද මල් මේන්ටේන් කරන්නේ කියලා. අපිට හම්බෙන මල් කපලා ඒක වතුර දාන්න ඕනේ කොහොමද, වතුර මාරු කරන්න ඕනේ කොහොමද. ඒ වගේම ඊට උඩින් තියෙන මේ චූටි පැකට් එකේ පොඩි පවුඩර් එකක් වගේ එකක් එනවා. ඒක වතුරේකට ඇඩ් කරාම ටිකක් කල් තියාගන්න පුළුවන්. මේ තියෙන ලිස්ට් එකෙන් අපිට කැමති දේවල් තෝරගන්න පුළුවන්. මේ සයිට් එකේ තියෙන්නේ අපි අර මුලින්ම පෙන්නපු මේගොල්ලෝ ළඟ තියෙන අයිටම්ස් වල කැටලොග් එකම තමයි. මෙතන තියෙන්නේ dairy product section එක. කිරි, yogurt, cheese, butter වගේ දේවල් මෙතනින් select කරගන්න පුළුවන්. මෙහි ගොඩක් flavored කිරි, yogurt, cheese වර්ග තියෙනවා. මම සාමාන්‍යයෙන් මෙහෙදි ගන්නෙ තැංක බටර් එකමයි. ලංකාවේ පැකින් එකම තමයි මෙහෙත් තියෙන්නේ. මේ තියෙන්නේ bread section එක. මේකේ normal bread වගේම wheat bread එක ජාතිය ඩයිට් බ්‍රෙඩ් වර්ග, ඒ වගේම චයිනීස් ස්වීට්ස් වර්ග, චයිනීස් ස්ටයිල් එකට හදපු බ්‍රෙඩ් වර්ග, ඔය වගේ ගොඩක් දේවල් මේ සෙක්ෂන් එකෙන් අපිට කලෙක්ට් කරගන්න පුළුවන්. මම කලිනුත් කිව්වා වගේ මේකේ තියෙන මේ ප්ලස් මාක් එක ටච් කරාම අපිට අවශ්‍ය කරන අයිටම් එක ඔටෝ කාර්ට් එකේ සේව් වෙනවා. මෙතන මීට්, එග්, සීෆුඩ් සෙක්ෂන් එක. චිකන් එග්ස් වලට අමතරව ඩක්,
ගූස්, ක්විල් වගේ එග්ස් වර්ගත් තියෙනවා. ඒත් එක්කම චයිනීස් කුසින්ස් වල විශේෂයෙන්ම පාවිච්චි කරන ප්‍රිසර්ව්ඩ් එග්ස් මෙහෙ ගන්න තියෙනවා. ලුණු වල, විනාකිරි වල වගේ දාලා විශේෂ ක්‍රමවලට හදපු එග්ස් වර්ග. මාළු නම් මම ඔන්ලයින් ග්‍රොසරිස් වලදී ගෙන්නනවා හරිම අඩුයි. මම ඒක මාකට් එකට ගිහිල්ලා තමයි ගන්නෙ. හැබැයි මේවලත් කප්පලා සුද්ධ කරපු විවිධ මාළු වර්ග තියෙනවා. ඒ වගේම ඉස්සොදැල්ලෝ සහ මෙහි ගොඩක් ඔයිස්ටර්ස් ටයිප්ස් පාවිච්චි කරනවා. ක්ලේ ෆිෂ් ඔය වගේ සීෆුඩ් වර්ග ගොඩක් මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මීට් සීෆුඩ් පාවිච්චි කරලා හදපු විවිධ ප්‍රොසෙස්ඩ් ෆුඩ් වර්ගත් මේ සෙක්ෂන් එකෙන් අපිට ගන්න පුළුවන්. චිකන් වලට අමතරව බීෆ් පෝක් කියන වර්ග දෙකම මෙහි ගොඩක් පාවිච්චි කරනවා. ඒවත් මේකෙන් අපිට ගන්න පුළුවන්. අපට නුපුරුදු වුණාට චිකන් ෆීට් කියන්නේ මේගොල්ලෝගේ ජනප්‍රිය කෑමක්. ලංකාවේ තියෙන ගොඩක් එළවලු වර්ග මෙහෙදිත් අපිට ගන්න පුළුවන්. හැබැයි වෝල්මාර්ට් එකේ බීට්, දඹල, තලනබටු වගේ දේවල් මට හම්බ වෙලා නැහැ. හැබැයි ඒවා තියෙන සුපර් මාකට්ස්ුත් තියෙනවා. ඒ වගේම තමයි කොළ වර්ගත් තියෙනවා. හැබැයි මැල්ලුමකට හරියන කොළ මට මෙහෙදි හම්බෙලා නැහැ. කංකුම්, ගෝවා සහ කේල් තමයි මම මැල්ලුමක් විදියට පාවිච්චි කරන්නේ. ඒත් මෙහි ගොඩක් කොළ වර්ග තියෙනවා. ඒවා චයිනීස් රෙසිපීස් වලට බොහොම රසවත් විදියට හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ සෙක්ෂන් එකෙන් අපිට ඕන කරන එළවලු, අල වර්ග, කොළ, ඒ වගේම අමු මිරිස්, සුදු ලුණු ඒ වගේ දේවල් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට අමතරව frozen foods, dry goods, personal care, mother and baby care, pet supplies, beverages, household and cleaning items, seasonals ඔය වගේ ගොඩක් දේවල් ඔන්ලයින් ක්‍රමයට සුපර් මාකට් එකෙන් අපිට ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන බඩු ටික ඔක්කොම කලෙක්ට් කරගත්තට පස්සේ අපිට පුළුවන් දැන් පේමන්ට් එක කරන්න. ඒ වගේම පේමන්ට් එක කන්ෆර්ම් කරන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් අපේ ලිස්ට් එක අපහු චෙක් කරලා බලන්න. ඒ වගේම අපේ ටයිම් එක, ලොකේෂන් එක වෙනස් කරන්න. ඒ වගේ ගොඩක් ෆැසිලිටිස් මේ ඇප් එකේ තියෙනවා. අද මට ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ඩිස්කවුන්ට් කූපන් එක කලෙක්ට් කරගන්නයි මම යන්නේ. ඒක කලෙක්ට් කරගත්තට පස්සේ මගේ ටෝටල් amount එකෙන් ඒ ඩිස්කවුන්ට් මට දීලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට මම මගේ පේමන්ට් එක කන්ෆර්ම් කරනවා. WeChat එකෙන් තමයි මම පේමන්ට් එක කරන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. පේමන්ට් එක කළාට පස්සේ මට පුළුවන් මගේ ඕඩර් එක මෙන්න මේ විදිහට ට්‍රැක් කරන්න. මෙතන ඩිස්ප්ලේ කරන්නේ මං සිලෙක්ට් කරගත්ත ටයිම් ස්ලොට් එකේ හැටියට ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා මෙන්න මේ වෙලාවට මට බඩු ටික ගෙනල්ලා දෙන්න. ඉතින් සුපර් මාකට් එකෙන් ඩිලිවරි සර්විස් එකට බඩු ටික බාර දුන්නාට පස්සේ ඩිලිවරි සර්විස් එකෙන් මගේ අපාර්ට්මන්ට් එකට බඩු ටික ගේනවා. ගෙනල්ලා ඒ අදාළ තැන බඩු ටික තියලා මට කෝල් එකක් දෙනවා. ඒත් එක්කම ඒගොල්ලෝ ඒ බඩු ටික තියලා ඒක කන්ෆර්ම් කරන්න ෆොටෝ එකක් ගහලා ඒක මට ඒගොල්ලෝ එවනවා. ලංකාවේ අපට හුරු පුරුදු මාකට් එකකට සුපර් මාකට් එකකට ගිහිල්ලා තෝරලා බඩු ගන්න එකනේ. ඉතින් මටත් මෙහි ඇවිල්ලා මේක නුපුරුදු අත්දැකීමක් වුණා. පස්සේ වතාවක් දෙවතාවක් කරද්දි මේකේ පහසුව මට දැනුණා. ඒ වගේම තමයි ඒගොල්ලෝ පෙන්නන ක්වොලිටි එකේම බඩු අපිට එවන බවත් ඒත්තු ගන්නුණා. ඉතින් මේක ඇත්තටම හරිම පහසුයි. අපේ කාලයයි ශ්‍රමයයි දෙකම ඉතුරු වෙනවා. ඒ වගේම තමයි අපි තෝරාගත් අයිටම්ස් අපිට ලැබුණාට පස්සේ ඒ අයිටම්ස් මොන හරි මිස් වෙලා තිබුණොත් එහෙමත් නැත්නම් ඒවා මොන හරි ඩැමේජ් වෙලා තිබුණොත් ඒ බව හරියටම ප්‍රූෆ් එක ෆොටෝස් ගහලා ඒ ඩීටේල්ස් ඔක්කොම ඒගොල්ලන්ට යවුවට පස්සේ ඒ වෙනුවට අපිට රිෆන්ඩ් එකක් හරි රිප්ලේස්මන්ට් එකක් හරි ලැබෙනවා. බඩු ටික ඔක්කොම ගෙදරට ආවට පස්සේ ඒකේ තත්ත්වය බලලා අපිට පුළුවන් මේකට කමෙන්ට්ස් දාන්න. මේ තියෙන්නේ කමෙන්ට් සෙක්ෂන් එක. ඊළඟට මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ WeChat mini programs පාවිච්චි කරලා online groceries කරන්නේ කොහොමද කියලා. අද අපි මේ විසිට් කරන්න හදන සුපර් මාකට් එකේ නම තමයි ඉප මාකට්. මම ඇත්තටම මේක ප්‍රොනවුන්ස් කරන්නේ ඉප මාකට්ද එප මාකට්ද කියලා හරියටම දන්නේ නැහැ. ඇත්තටම මම චීනෙට ආපු දවස්වල මේ සුපර් මාකට් එක නම් කරලා තිබුණේ නෝගෝගෝ කියලා. ඒ වගේම තමයි අනිත් සුපර් මාකට්ස් වල වගේම මේකෙත් ඒගොල්ලෝ ළඟ තියෙන දේවල් ඔක්කොම මේ විදිහට කැටගරයිස් කරලා පෙන්නලා තියෙනවා. එක්ස්පැට් කමියුනිටි එක ටාගට් කරගෙන තියෙන මේ සුපර් මාකට් එකේ ඔෆිෂියල් ලැන්ග්වේජස් විදියට ඉංග්ලිෂ්, ෆ්‍රෙන්ච්, චයිනීස් කියන ලැන්ග්වේජස් තුනම පාවිච්චි කරනවා.
ඊප මාකට් එකෙන් තමයි මම චිකන් ඕඩර් කරන්නේ. මොකද මේගොල්ලෝ ළඟ ඇන්ටිබයොටික් ෆ්‍රී චිකන් තියෙනවා. ඉතින් මං එකවර ටිකක් වැඩිපුර ප්‍රමාණයක් ඕඩර් කරනවා. සති දෙකකට විතර සෑහෙන්න. අනිත් සුපර් මාකට්ස් වල වගේම තමයි මේකෙත් හැම අයිටම් එකකටම අදාළ ඩිස්ක්‍රිප්ෂන් එකක් අයිටම් එක පහලින් අපිට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒකේ හැම ඩීටේල් එකක්ම අඩංගු වෙලා තියෙනවා. ඊප මාකට් එකෙන් ගොඩක් ෆොරින් ෆුඩ් අයිටම්ස් ගන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ ලෝකල් ෆුඩ් අයිටම්ස් නැතුව නෙවෙයි. හැබැයි ගොඩක් රටවල් වල තියෙන විවිධ ආහාර වර්ග අපිට මේ සුපර් මාකට් එකෙන් සොයාගන්න පුළුවන්. මේකෙදිත් අපි තෝරගත්ත බඩු ටික කාට් එකට ගිහාම ඒක ඩිස්ප්ලේ කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒක චෙක් කරලා අපේ පේමන්ට් කන්ෆර්ම් කරන්න. පේමන්ට් එක කන්ෆර්ම් කරද්දී අපෙන් කලින් වගේම අපි කැමති ඩේට් එකක් ටයිම් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතනදී අපි කැමති පේමන්ට් මෙතඩ් එක තෝරගන්න පුළුවන්. ඉතින් අපි WeChat වලින් තමයි පේමන්ට් එක කම්ප්ලීට් කරන්නේ. ඉතින් අර කලින් විදියටම අපිට කුරියර් සර්විස් එකෙන් කතා කරලා කියනවා අපේ බඩු ටික ඇවිල්ලා තියෙන ඇපාර්ට්මන්ට් එකට කියලා. ඉතින් අපි ගිහිල්ලා අපේ පිකප් පොයින්ට් එකෙන් ඒ ටික අරගෙන එනවා. නෝගෝ එකේ එහෙම නැත්නම් ඊප මාකට් එකේ බඩු එවන්නේ මෙන්න මේ විදියට. මම ඔයගොල්ලන්ට කිව්වනේ මම සාමාන්‍යයෙන් ඊප මාකට් එකෙන් චිකන් ඕඩර් කරද්දී සති දෙකකට තුනකට සෑහෙන ප්‍රමාණයේ චිකන් ඕඩර් කරනවා. ඉතින් ඒ විදියට ගෙන ආපු චිකන් තමයි මම මේ අන්පැක් කරන්නේ. ඊප මාකට් එකට තියෙන ඒගොල්ලන්ගේම කොරියර් සර්විස් එකක්. ඉතින් මේ විදියට මගේ බඩු ටික අපේ ඇපාර්ට්මන්ට් එකට ගෙනාවට පස්සේ අපිට මේ විදියට ෆොටෝ එකක් ගහලා කන්ෆර්ම් කරනවා පිකප් පොයින්ට් එකේ තිබ්බා කියලා මැසේජ් එකකුත් එවනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපි ඔන්ලයින් ක්‍රමයට අපේ ග්‍රොසරිස් ගෙදරටම ගෙන්න ගන්න. ඇත්තටම ග්‍රොසරිස් විතරක් නෙවෙයි මම කලිනුත් කිව්වා වගේ අපිට අවශ්‍ය කරන ඕනම දෙයක් ඔන්ලයින් ක්‍රමයට ගෙදරට ගෙන්න ගැනීමේ පහසුව චීනයේ අපිට තියෙනවා. ඒ වෙනුවෙන්ම හදපු විවිධ ප්ලැට්ෆෝම්ස් සහ ඇප්ස් වර්ග මෙහි ගොඩාක් පාවිච්චි කරනවා. ඇත්තරම ඔන්ලයින් ක්‍රමයට අපි ග්‍රොසරිස් ගෙදරට ගෙන්න ගන්නකොට අපිට බඩු වලට අමතරව වැය වෙන්නේ බොහෝම සුළු කුරියර් ෆී එකක් සහ පැකින් ෆී එකක් විතරයි. හැබැයි අපි සුපර් මාකට් එකකට ගිහිල්ලා බඩු ගන්නකොට ඒ ගතවන කාලය සහ ශ්‍රමය ඒත් එක්කම වැය වෙන මුදල බැලුවාම මේ ඔන්ලයින් ක්‍රමයට බඩු ටික ගෙදරට ගෙන්න ගන්න එක අපිට පොකට් එකට නම් හරිම වාසියක්. ඒ වගේම තමයි තව පැත්තකින් බැලුවාම මේ හේතුව නිසාම චීනයේ ගොඩාක් රැකියා අවස්ථා හිමි වෙලා තියෙන කියලා හිතෙනවා මිනිස්සුන්ට. මොකද අපි කඩේට ගිහිල්ලා බඩු තෝරලා බඩු පැක් කරගෙන අපෝ අරන් එන ඒ දීර්ඝ ප්‍රොසෙස් එකේදී අපි වෙනුවට අපි ඒ කරන වැඩේ මිනිසුන් අතර බෙදී යාම නිසාම ඒක රටේ ආර්ථිකයටත් ලොකු වාසියක් වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට චීනයේ අපි ග්‍රොසරිස් ඔන්ලයින් ක්‍රමයට ගෙන්නන්නේ කොහොමද කියන එක ගැන ඔයගොල්ලෝ දැනගන්න ඇති කියලා. ඉතින් අපි තව වීඩියෝ එකකින් වෙන දවසක හම්බ වෙමු. ගිහින් එන්න යාළුවනේ.